මේ තියෙන්නේ Oppo සමාගම් විසින් ඒගොල්ලෝ අලුතෙන්ම රිලීස් කරපු බජට් සෙග්මන්ට් එකට ආපු ඩිවයිස් එක. හැබැයි මේ ඩිවයිස් එකේදී අපිට IP68, IP69, MIL STT810H කියන සර්ටිෆිකේෂන් එක සහ corrosion resistant එකත් අපිට මේ ඩිවයිස් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම සර්ටිෆිකේෂන් එකක්ම ඉන්ක්ලූඩ් වෙච්ච ඩිවයිස් එක තමයි Oppo A5 Pro කියන මෙන්න මේ ඩිවයිස් එක. ඔව් ඔයා හිතුවද මේ හැමදේම දීලා මේ ඩිවයිස් එක ඔයාලට රුපියල් ලක්ෂයකටත් වඩා වැඩි මිලදී ගන්න වෙන්නේ කියලා? නෑ. මේක රුපියල් 74999යි ආසන්න වශයෙන් රුපියල් 75000. මේ ඩිවයිස් එක TRCS lab tool සහිතයි. ඒත් එක්කම 1 year company warranty එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි තව කවුරුත් හිතුවොත් මේ ඩිවයිස් එක කාටද ගැලපෙන්නේ? මම මෙහෙම සඳහන් කරනවා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරනවා නම් එහෙම නැත්නම් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් මං වගේ තරුණ පුද්ගලයෙක් නම් සහ විශේෂයෙන්ම ඔයා රක් ඩිවයිස් පාවිච්චි කරන්න අකමැති නම් ඒ කියන්නේ හේතුවක් තමයි ගොඩක් වෙලාට ඒක බරයි මහතින් වැඩි. නමුත් මේ වගේ සිම් ප්‍රොෆයිල් එකකින් ඒ වගේ හැම දෙයක්ම කවර් වෙන ඩිවයිස් එකක් විදිහට තමයි මෙන්න මේ Oppo A5 Pro කියන ඩිවයිස් එක මේගොල්ලෝ එළියට දාලා තියෙන්නේ. ඇති. දැන් හොඳටම විස්තර කතා කළා වැඩි. අපි දැන් මුලින්ම යමු වීඩියෝ එකට. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න Oppo A5 Pro කියන ඩිවයිස් එක ගැන. අපි මුලින්ම මේ box එක unbox කරලා බලමු මොනවද අපිට box එක ඇතුලේ හම්බ වෙන්නේ කියලා. ඉතින් Oppo ලගේ සුදු පාට සුපුරුදු box එක අපිට ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂම මෙතන Abans ලගේ sticker එක බලා ගන්න පුළුවන්. මම මෙතන storage එක RAM management මේ හැමදේම මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම තමයි TRCL Apple sticker එකත් මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ලංකාවේ තුලදී ඔයාලට කලර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ mocha brown කියන කලර් එක සහ මෙන්න මේ green කලර් එක. ඉතින් මේ විදිහට ටික කලර් ගාලා box එක open කරපු ගමන් තවත් extra box එකක් බලා ගන්න පුළුවන්. මේක ඇතුලේ තමයි අපේ sim remote tool එක, paperworks, ඒත් එක්කම back cover එකක් ඇවිල්ලා තිනවා. ඉතින් බැලුවල්මනම් back cover එක පොඩ්ඩක් වෙනස්. ඒත් එක්ක මේ තියෙන අපේ device එක, ඒත් එක්කම තමයි USB type C cable එකක්, ඒත් එක්කම 45 watt fast charging adapter එකකුත් මේකදී අපිට බලා ගන්න පුළුවන් box එක ඇතුළේදීම. මේ තියෙන්නේ Oppo A5 Pro කියන device එක. ඉතින් බැලුවල්මටම වෙනස් design එකක් සහ look එකක් ඔයාලට experience වෙයි. back එක ගැන කතා කළොත් සම්පූර්ණයෙන්ම matte finish එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ටිකක් ලොකු කැමරා මොඩුල් බම්ප් එකක් අපිට බලා ගන්න පුළුවන් සහ Oppo logo එකත් අපිට device එකේ පහළින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේකට flap frame ඇවිල්ලා තියෙන හින්දා ඕනම surface එකක උඩ මෙයාට තනියෙන් survive වෙන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ කිසිම ආධාරකයක් නැතුව. ඒත් එක්කම තමයි මේකට ඇවිල්ලා තියෙන side mount fingerprint එක. ඒක සෑහෙනම accurate සහ fast විදියට performance කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් බාහිරින් ඔය දේවල් ටික විතරයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ device එකේ විශේෂම කාරණා ඔය දේවල් නෙමෙයිනේ. මේකට ඇවිල්ලා තියෙන certification set එක. ඉතින් අපි ඒවා එකින් එකට කතා කරලා බලමු මොනවද මේකට ඇවිල්ලා තියෙන certifications මොනවද කියලා. පළවෙනි certification එක තමයි IP68 water and dust resistant. ඒත් එක්කම IP69 කියන certification එක. ඉතින් මේකෙදි සඳහන් කරන්නේ water jet එකකින් පවා මේකට වතුර විද්දත් මේක ඇතුළට කිසිම වෙලාවක වතුර යන්නේ නැහැ කියන එක certification එක තමයි මෙයාලා මේ certification එක කරා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒත් එක්කම තමයි MIL STT810 කියන මෙන්න මේ certification එකත් ඒ කියන්නේ mitigate certification එකත් මෙන්න මේ device එකට දීලා තියෙනවා. ඒ කියන්නේ ලෝක ඕනම scenario එක කිසිම ප්‍රශ්නයක් නැතුව මෙයාට තනියෙන් device එක survive වෙන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ testing 14කින් pass වෙලා තමයි මෙන්න මේ certification එක මේ device එකට අරගෙන තියෙන්නේ. ඉතින් IP68, IP69 සහ මේ වගේ mitigate certification එකක් හම්බ වෙනවා කියන්නේ ඒක සෑහෙන්න ලොකු දෙයක්. ඒ කියන්නේ ඔයාලට ලෝකේ ඕනෙම scenario එක ඕනෙම තැනක මේක පාවිච්චි කරන්න පුළුවන්. හේතුව මේක drop resistant. තට්ටු 3-4ක building එකක් උඩ ඉඳන් අතාරිනවා බලා ගන්න පුළුවන් වෙන්නේ නැති ඔයාලට ගොඩක් YouTube reviews වල ඒත් එක්කම වාහන උඩින් යනවා කොන්ක්‍රීට් එකක් උඩට අතාරිනවා. තව දෙයක්. ඇයි පොඩි ළමයි අරන් මේක සෙල්ලම් කරනවා? ඉතින් මේ වගේ certification set එකක් මේකට දෙන්න පුළුවන් වෙලා තියෙන මේකේ තියෙන මේ body එක හින්දා. මොකද ඒකට high stretch aluminium motherboard cover එකක් තමයි මේකට include වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක හින්දා තමයි මේගොල්ලෝ සඳහන් කරන්නේ මේක best all round device එකක් කියලා. ඉතින් මේ වගේ drop resistant වලට ඔරොත්තු දෙන්නත් මේක display එක සෑහෙන්න හොඳ protection එකක් මේකට include කරන්න එපා. ඔව්. මේකට ප්‍රොටෙක්ෂන් එක ඇඩ් කරලා තියෙන Corning Gorilla 7i කියන ප්‍රොටෙක්ෂන් එක. ඉතින් මේ
දේවල් දීලා තියෙන හින්දා තමයි මොන සර්ෆස් එකක් උඩ මේක අතෑරියා කොන්ක්‍රීට් එකක් නෙමෙයි කොහේ අතෑරියත් මේකේ ස්ක්‍රීන් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැත්තේ මෙන්න මේ ප්‍රොටෙක්ෂන් එක ඉන්ක්ලූඩ් කරලා තියෙන නිසා. සාමාන්‍යයෙන් අපි බලමුකෝ මෙන්න මේ වගේ කිසිම ප්‍රශ්නයක් නම් වෙන්නේ නැහැ. මේ අපිට ඕනි පැත්තකට මේක අතාරින්න පුළුවන්. ඔන්න වගේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. water resistance පහසුකම තියෙනවා, dust resistance පහසුකම තියෙනවා සහ cold resistance පහසුකමත් අපිට මේ device එකේදී බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේක වතුර එකක දාලා freeze කරන්න පුළුවන්. ඒ කියන්නේ ice කැටයක් වෙන්න. ඒ කියන්නේ මේක පැය 24ක් වගේ කාලයක් ඇතුළත උනත් ඔයාලට මේක freeze වෙන්න දාලා පාවිච්චියට ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි මෙයාලා මේකෙන් සඳහන් කරන්නේ. ඉතින් ඔයා ඒකෙන් හිතා ගන්නකො මේක තියෙන water resistant එක මොන වගේද කියලා. සහ ඒත් එක්කම තමයි මේකට hot water resistant එකත් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. ඔයා කෝප් එකක් බිබින්නකොට ෆෝන් එක ඇතුළට කෝප් එක හැලෙනවා. එහෙමත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා කොහේ හරි තැනක කඩේකට ගිහිල්ලා කකා ඉන්නකොට උණුවෙන් තියෙන හොද්දක් හැලෙනවා කියලා හිතන්න. ඒත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෙල්සියස් අංශක 80 කියන රේන්ජ් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඩිවයිස් එකට තනියම සර්වයිව් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ සර්ටිෆිකේෂන් ටිකත් එක්ක ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව ලංකාව ඇතුලේ ඕනම විදිහකට මේ ඩිවයිස් එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම පික්මි Uber වගේ පාවිච්චි කරන, ඒ කියන්නේ මෝටර් බයික් එක වගේ පාවිච්චි කරනවා නම් මේකට වෙදර් කන්ඩිෂන් එකකුත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේකේ වතුර තිබ්බත් ඩිවයිස් එකට වතුර වැන්නත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට ස්ක්‍රීන් එක උනා ටච් කරගන්න හැකියාවක් තියෙනවා. ධාරානුපාත වැස්සක් වැස්සත් ඩිස්ප්ලේ එකේ වතුර තිබ්බත් වෙට් ටච් කියන සර්ටිෆිකේෂන් එක කරා ඔයාලට මේක ටච් කරගන්නත්, ඒ කියන්නේ ඔයාලට ඇක්සස් කරගන්නත් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඔයා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරනවා නම් ඔයා අතේ ග්ලව් එකක් දාගෙන ඩිවයිස් එක පාවිච්චි කරනවා. අපිට සාමාන්‍යයෙන් වෙන ඩිවයිස් එකක් ග්ලව් එකක් දාගෙන ඇක්සස් කරන්න බෑ. ඒ කියන්නේ ටච් කරන්නවත් බෑ. නමුත් මේකේ ග්ලව් මෝඩ් එකක් කියලා තියෙනවා. ඉතින් මේ ග්ලව් මෝඩ් එක ඔයාට පාවිච්චි කරලා ඔයාට අතේ ග්ලව්ස් එකක් දාගෙන උනත් මෙන්න මේ ඩිස්ප්ලේ එක පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඒත් එක්කම තමයි මේකට අවුට්ඩෝර් මෝඩ් එකක් වෙනම තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් කවුව වෙලාවක උනත් ඔයාට ඩිස්ප්ලේ එක ඇක්සස් කරගන්න හැකියාවක් තියෙනවා. දැන්ටම ඔයාටම තේරෙන්න ඇති රුපියල් 75000 රේන්ජ් එකේ මේ ඩිවයිස් එකට හම්බෙලා තියෙන සර්ටිෆිකේෂන් සෙට් එක මොනවද කියලා. ඇත්තරම පිස්සුවක්. මෙච්චර සර්ටිෆිකේෂන්ස් දීලත් මෙච්චර දේවල් දීලත් මේක thickness එක අපිට බලා ගන්න පුළුවන් උනේ මිලිමීටර් 7.76ක ප්‍රමාණයක්. බැටරිය ටිකක් ලොකුයි. මිලිඇම්පියර් hour 5800ක බැටරියක් තමයි මේකට අවිල්ලා තියෙන්නේ. මේ වගේ ලොකු බැටරියක් දීලත් මේකේ බර බලා ගන්න පුළුවන් ඉන්නේ ග්‍රෑම් 194ක බරක්. ඒකට ප්‍රධානම හේතුවක් තමයි මෙන්න මේ බැටරිය නිෂ්පාදනය කරලා තියෙන්නේ සිලිකන් කාබනේට් කියන මැටීරියල් එක පාවිච්චි කරලා. ඒ ටෙක්නොලොජිය හරහා බැටරිය හීනි කරලා බර අඩු කරලා කැපැසිටි එක සහ එවිෂන් එක වැඩි කරලා බැටරියක් හදා ගන්න පුළුවන්. මේ වගේ ටෙක්නොලොජියක් කම්බින සාමාන්‍ය අපිට ෆ්ලැග්ෂිප් ඩිවයිස් වල. නමුත් මේගොල්ලෝ මේ රුපියල් 75000 රේන්ජ් එකේ බජට් සෙග්මන්ට් එක රිලීස් වෙච්ච ඩිවයිස් එකටත් මේගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේම ගොඩක් බජට් ඩිවයිස් වල බලා ගන්න නැති 360 එහෙම නැත්තම් සරවුන්ඩ් ඇන්ටනා සිස්ටම් එකක් මෙන්න මේ Oppo A5 Pro ඩිවයිස් එකේදී බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ හැම පැත්තකම අපිට ඇන්ටනා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සිග්නල් ගන්න. ඉතින් ඔයා ඕනම තැනක ගියත් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ සිග්නල් එවිෂන් එකක් ඔයාට එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම සිග්නල් ඉෂුව එකක් ඔයාට එක්ස්පීරියන්ස් වෙන්නේ නැහැ. ඒ වගේම මේක ඩුවල් ස්පීකර් සෙටප් එකක් එනවා. ඒ කියන්නේ මේකට 300 වගේ වොලියුම් එකේදී ඔයාට ඩිස්ටෝර්ෂන්ස් අඩු clear sound experience එකක් ඔයාට මේක අර experience කරගන්න පුළුවන්. ඒත් එක්ක මේක Srikas dot එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට එකපාර SIM දෙකක් වගේම SD card එකකුත් ගහ ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු මේකට ඇවිල්ලා තියෙන ඩිස්ප්ලේ එක ගැන. මේකද ඇවිල්ලා තියෙනවා අඟල් 6.67ක HD+ IPS LCD panel එකක්. මේක 90Hz refresh rate එකක් එක්ක ඒත් එක්කම තමයි මේකේ nits 1000ක level එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේක HD+ තියෙන්නේ මම බලාපොරොත්තු වුණා full HD+ වත් හම්බෙයි කියලා. නමුත් HD+ IPS panel එකක් තියෙනවා. ඉතින් ඒකෙන්ද කලර් එක accurate විදිහට අපිට experience කරගන්න පුළුවන්. ඒත් එක්කම 90Hz refresh rate එකක් තියෙනවා. ඉතින් සෑහෙන හොඳ smooth scrolling experience එකක් ඔයාට display එක අර access කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම app drawer එක එහෙම නැත්නම් ඔයා web browsing වගේ කරනවා නම් හොඳ scrolling experience එකක් මේක අර experience කරගන්න පුළුවන්. ඒ වගේම 1000 nits වගේ brightness level එකක් තියෙන ඉඳලා outdoor use කරද්දී කිසිම issue එකක් නැහැ. ඔයාට display එක access කරගන්න පුළුවන්. ඒත් එක්කම IPS panel එකක් ඇවිල්ලා තියෙන්නේ dual speaker setup එකක් ඇවිල්ලා තියෙනවා. ඒකින්ද ඔයාට entertainment පැත්තට ගියත් සෑහෙන හොඳ experience එකකුත් ගන්න පුළුවන්. විශේෂයෙන්ම social media යන්න, සින්දු අහන්න, games play කරන්න ඉතින් කිසිම issue එකක් නැහැ මේ price range එකත් එක්ක. මොකද අපිට හම්බෙලා තියෙන certifications ටිකත් එක්ක display එකක් කරන්න ලොකු complaint එකක් නැහැ.
මේක performance පැත්තට આવතින් මේකට අවිල්ලා තියෙන 8GB RAM එකක් ඔයාට තවත් 8GB RAM එකක් ඔයාට ගන්න පුළුවන් extend කරලා එතකොට ඔයාට 16GB හම්බ වෙනවා. එතකොට ඔයාට මේක පාවිච්චි ගන්න පුළුවන් ඉන්නේ multitasking වලට විතරයි. සහ අපිට මේකේ 256GB internal storage එකක් බලා ගන්න පුළුවන්. සහ මේක powered වෙලා තියෙන Qualcomm Snapdragon 6X Gen 1 කියන SoC එකෙන්. ඉතින් මේක 11nm SoC එකක්. ඉතින් මේකට හැකියාවක් තියෙනවා day to day use කරන multitasking ටික එහෙම නැත්නම් daily use කරන applications ටික social media සහ casual games කිසිම ප්‍රශ්නයක් නැතුව මේක handle කරන්න. මේක අර 90 refresh rate එකකුත් තියෙනවනේ. අර ඒක නිසා ලොකුවට heavy games යන්නේ නැතුව Free Fire, PUBG වගේ lights game කිහිපයක් ඔයාලට play කරගන්නත් පුළුවන්. balance setting යටතේ විතරයි. මේක OS පැත්තට આવොතින් අපිට out of the box අපිට බලා ගන්න පුළුවන් වෙන Android 15 version එක. සහ විශේෂයෙන්ම මෙයාලගෙත් ColorOS 15 version එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙක set වුණා කියන්නේ ආතල් ලෝකයයි. විශේෂයෙන්ම මේකට ඇවිල්ලා තියෙන අලුතෙන්ම ආපු AI features set එක ඔයාලට මේකෙන් experience කරගන්න පුළුවන්. eraser mode එකක් බලා ගන්න පුළුවන්. AI reflection remove එකක් සහ AI unblur වගේ AI tools ගණනාවක් මේකෙදී අපිට බලා ගන්න පුළුවන්. මම කලින් බැටරි ගැන පොඩි ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නනේ. ඔව් මේක මිලියම්පියර් hour 5800ක බැටරියක් බලා ගන්න පුළුවන්. සහ මේක charge කරගන්න 45W fast charging dock එකක් අපිට box එක ඇතුලේ හම්බ වුණා. සහ ඔයා මේක full charge කරලා ඒ කියන්නේ normal usage එකේ පාවිච්චි කරනවා නම් දවස් එකමාරක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. heavy පාවිච්චි කරනවා නම් ඔයාට දවසක් වගේ පාවිච්චි කරගන්න පුළුවන්. සහ අර මම කලින් සඳහන් කළා වගේ මේකට පාවිච්චි කරලා තියෙන material අර silicon carbon වගේ material එකකින් මේක බැටරිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකින්ද ඔයාට සෑහෙන හොඳ battery life එකක් ඔයාට කොහොමත් මේකෙන් හරහා experience කරගන්න පුළුවන්. මේලා සඳහන් කරනවා අවුරුදු 4ක් ගියත් මේකේ battery percentage එක අඩු වෙන්නේ 120ක් කියන ප්‍රමාණයක් විතරයිලු. ඒ කියන්නේ ඉතින් අවුරුදු 5ක් එක දිගට මේ device එක පාවිච්චි කළා 175ක battery health එකක් නමවට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඔයත් සෑහෙන කාලයක් පාවිච්චි කරන device එකක් ඔයයට යනම් මට highly recommend කරන්න පුළුවන් device එකක් තමයි මෙන්න Oppo A5 Pro කියන device එක. ඒකේ කැමරා පැත්තට આવොතින් අපිට මේකේ dual camera setup එකක් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම megapixel 50ක main sensor එකක් සහ 2 megapixel depth sensor එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම selfie කැමරාව 8 megapixel වලින් බලා ගන්න පුළුවන්. ඉතින් හොඳට එළියේ තියෙනවා නම් ඔයාලට සෑහෙන හොඳ ෆොටෝ එකක් shoot කරගන්න හැකියාවක් තියෙනවා. හැබැයි low light වලදී පොඩි noise එකක් එනවා. නමුත් මේ device එක ඉතින් ගොඩක් target කරලා තියෙන කැමරාවට නෙවෙයිනේ. ඒ කියන්නේ social media ready හොඳ image එකක් ඔයාලට capture කරගන්න පුළුවන් හොඳ lights තියෙනවා නම් අවසාන වශයෙන් මගේ අදහස ගත්තොතින් මේකෙදී දැක්ක අඩුපාඩු විදිහට දැක්කේ මේකට ඇවිල්ලා තියෙන display එක HD+ වත් නැතුව අඩුම full HD+ වත් දෙන්න තිබ්බා. හැබැයි අපිට අනිත් දේවල් එක්ක compare කරලා බලද්දි ඒකටත් ලොකුවට කම්ප්ලේන් කරන්න අමාරුයි. ඒත් එක්කම තම පොඩ්ඩක් SoC එක පොඩ්ඩක් වැඩි කරන්න හරි අප්ග්‍රේඩ් කරන්න හරි තිබ්බනම් තවත් හොඳයි. මොකද මේ හැම දෙයකම අපිට කම්ප්ලේන් කරන්න අමාරුයි. මොකද මේ price range එකට කිසිම device එකක නැති ගොඩක් features අපිට මෙන්න මේ Oppo A5 Pro device එකේදී බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම durability features ටික තමයි සෑහෙනම් වටින්නේ. මේක ඇත්තරම කාටද ගැලපෙන්නේ කියලා කවුරු හරි මගෙන් ඇහුවොතින් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් නම් එහෙම නැත්නම් මං වගේ තරුණ පුද්ගලයෙක් නම් ඇයි තරුණ පුද්ගලයන්ට කියලා වෙනම මොකද්ද මං ඒ කිව්වේ? ඒ කියන්නේ ගොඩක් වෙලාට ගර්ල්ෆ්‍රෙන්ඩ් හෝ බොයිෆ්‍රෙන්ඩ් රණ්ඩු වෙලා මොකක් කරලා පොලේ ගහනවානේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ කොච්චර පොලේ ගැහුවත්. ඉතින් ආන් ඒ වගේ කට්ටියට තමයි මේ device එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් price to worth ගොඩක්ම වටින product එකක්. ඉතින් මේකේ පෙනුමත් මාරම ලස්සනයි. මේ කාලේ යන පොඩි trending look එකකුත් මේක හරහා experience වෙනවා. ඉතින් ඔය දේවල් ටික විතරයි මෙන්න මේ Oppo A5 Pro කියන device එක ගැන කතා කරන්න තියෙන්නේ. ඔයාලගේ දේශපල comment section එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට වගේම ඔයාගේ යාළුවෙක්ටත් වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙන් තියෙන subscribe button එක press කරලා දැම්ම subscribe වෙන්න වගේම ඊට එහා පැත්තෙන් තියෙන notification bell එක click කරලා තියාගත්තොත් මේ වගේ න videos වලට කාටත් කලින්ම බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ brand new episode එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.